අදත් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඊමනි with AP YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලට අද අරගෙන ආවේ Sprout Geek සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ටාස්ක් කරන විදිහවත් කිසි දෙයක් නෙමෙයි කියලා දෙන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම Q&A session එකක් තමයි කරන්න යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය පහුගිය සති දෙකක විතර කාලේ පුරාවට මගේ ඉන්බොක්ස් එකට මැසේජ් දාලා අහලා තිබ්බ ප්‍රශ්න ගොඩකට අද මම මෙතනදී උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මොනවා හරි මම මේ කියන ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙත් විසදෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක උඩත් මතක ඇතුව click එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. right ඉතින් Sprout Geeks එකට ආවට පස්සේ ගොඩ දෙනෙක් මගෙන් මුලින්ම අහලා තිබ්බ දේ තමයි ආයේ මට මේ KYC form එක fill කරන්න ආවනේ. මගේ KYC form එක reject වුණානේ. මගේ KYC එක fill කරලා submit කරාට දවස් දෙකකින් විතර ආයෙම submit කරන්න කියලා ආවනේ. ඇයි ඒක එහෙම වෙන්නේ? right මං අන්න මේ ප්‍රශ්නෙට මුලින්ම උත්තරයක් දීලා ඉන්නම්. ඉතින් ඔයාලගේ settings වල identity and KYC කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මං submit කරපු මගේ KYC එක තාම verification තත්ත්වයේ තියෙන්නේ. pending verification තත්ත්වයේ තියෙන්නේ. ඉතින් මං ඔයාලට මෙතනදි කිව්වා මේ verification එක success වෙන්න සමහරුන්ට සතියක් යනවා, සමහර කට්ටියට මාසයක් ගිහිලා තියෙනවා, සමහර අයට මාස 3ක් විතර ගිහිලා තියෙනවා, සමහර අයගේ මාස 6කටත් වැඩි තාම pending තත්ත්වයේ තියෙන්නේ. ඉතින් මේක කවදා සක්සස් වෙයිද කියන එක ගැන හරියටම මට ඩේට් එකක් කියන්න බෑ. ඉතින් මෙතනදි මේ KYC එක රිජෙක්ට් වෙන්නේ ඇයි? මේක රිජෙක්ට් වෙන්නේ ඔයාගේ personal information හරියට ගැලපුණේ නැත්තම්. right? මෙතනදි මොනවද මේ ගැලපෙන්න ඕනේ personal information කියලා අපි බලමු. ඉතින් මුලින්ම ඔයා KYC කරන document එකට ගැලපෙන විදිහට ඒ document එකේ තියෙන detail ඔයාගේ name එක, address එක, birthday එක අන්න ඒවට ගැලපෙන විදිහට ඔයාගේ personal information ටික මුලින්ම edit කරගෙන තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන settings වලට ගියාට පස්සේ ඔයාගේ personal information ටික edit කරගන්න. ඉතින් එතනින් KYC document එකේ තියෙන විදිහට හරියටම අකුරක් ගානෙම බලලා ඔයාලා edit කරගන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයාගේ tax form එක. right? tax form එක අපි fill කරා. ඉතින් ඒ tax form එකේදීත් ඔයාලා submit කරපු detail ටිකම ඔයාගේ KYC document එකේ තියෙන්න ඕනේ. ඉතින් ඔයා හිතන්න ඔයා මේ වෙද්දි tax form එක submit කරලා තියෙන්නේ. නමුත් ඔයාගේ KYC එක තමයි දැන් ඔයාලට submit කරන්න තියෙන්නේ. ඒ වුණාට ඔයා tax form එකේ දුන්න detail වලට පොඩි වෙනස්කමක් තියෙනවා KYC document එකේ තියෙන detail කියලා. එහෙම වුණොත් ඔයාට ආයෙම tax form එක fill කරන්න කියලා එනවා මේ KYC document එක submit කරපු ගමන්. right? එතකොට ඔයාට කරන්න තියෙන tax form එක reject වුණොත් tax form එකට fill කරද්දි detail ටික KYC එකේ තියෙන විදිහට KYC document එකේ තියෙන විදිහට ගැලපෙන්න fill කරන්න ඕනේ. ඉතින් මෙතනදී ගොඩක් බලන්නේ address එක, name එක, birthday එක තමයි. ওই ටික තමයි ඔයාලා ගැලපෙන්න fill කරන්න ඕනේ. එහෙම fill කරොත් ඔයාගේ මෙන්න මේ KYC එකවත් tax form එකවත් reject වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි ගොඩ දෙනෙක් අහලා තිබ්බ සිංහල ID එකෙන් මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් මං කලින් මේකේ KYC එක ගැන කරපු වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම මම වීඩියෝ එකක් දාලා තියෙනවා KYC form එක fill කරමු කියලා. ඉතින් මෙතනදී මං ඔයාලට කිව්වා මං සිංහල ID එකෙන් කරලා නැහැ. කරපු කට්ටිය කියන්න reject වුණාද accept වුණාද කියලා. ඉතින් එතනදී comment section එකේ comment දාලා තිබ්බා reject වුණා කියලා. ඒ වගේම පහුගිය සති දෙකක කාලය අතරතුර සිංහල ID එකෙන් කරපු කට්ටියගේ ඒ KYC form එක reject වෙලා ආයෙ fill කරන්න කියලා ඇවිල්ලා තිබ්බා. ඉතින් එයාලා මට personal inbox message දැම්මා. දාලා කිව්වා මෙහෙම reject වුණා කියලා. අහලා බලද්දී එයාලා සිංහල ID එක තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාට පුළුවන් මෙතනදී KYC එක කරන්න driving license එක හෝ English ID එක හෝ passport එක use කරන්න. ඉතින් මෙතනදී සමහර කට්ටිය කියලා තිබ්බා මම passport එක use කරා, driving license එක use කරා. ඒත් මගේ KYC එක reject වුණානේ කියලා. ඉතින් මෙතනදී reject වෙන්න හේතුවක් තමයි අර කලින් විදිහට මම කිව්ව information ටික ගැලපෙන්නේ නැති එක. ඔයාගේ personal info සහ tax form එකේ info සහ ඔයාගේ KYC document එකේ තියෙන info ගැලපෙන්නේ නැති එක. දෙවෙනි කාරණාව තමයි ඔයා submit කරපු document එකේ කොන් හතර හරියට පේන විදිහට photo එකක් අරන් නැතිකම. right? අන්න ඒක ඔයාලා මොනවා හරි මෙතන ඔයා driving license එක ගන්නවා කියලා driving license එක හොද clear background එකක තියලා
ඒකේ ලයිසන් කාඩ් එකේ කොන් 4 පේන විදිහට ඔයාලා ෆොටෝ එක ගන්න ඕනේ. අරගෙන ඒක තමයි ඔයාලා අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට අමතරව ඔයා ඒක හෝල්ඩ් කරගෙන, ඒ කියන්නේ ඔයාගේ අතින් අල්ලගෙන ෆොටෝ එකක් සෙල්ෆි එකක් ගනිද්දිත් ඒ ඩොකියුමන්ට් එකේ තියෙන ඩීටේල් නිකන් ආසන්න වශයෙන්වත් රීඩ් කරන්න පුළුවන් විදිහට කියෝ ගන්න පුළුවන් වෙන ලෙවල් එකෙන් ඔයා සෙල්ෆි එක අප්ලෝඩ් කරන්න. එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට කිසිම අවුලක් නැතුව මේකේ පෙන්ඩිං වෙරිෆිකේෂන් තත්ත්වයේ තියාගන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් කට්ටිය මෙන්න මේ වැරද්දත් කරලා තිබ්බා. ඔයාට මම මේක කරන්න එපා කිව්ව අර වීඩියෝ එකේදී ඔයාගේ මෙතන පෙන්ඩිං වෙරිෆිකේෂන් තත්ත්වයට KYC එක ගියාම ඔයා ගිහිල්ලා ටිකට් එකක් දාලා ඇයි මගේ එක තාම අන්ඩර් රිවිව් තත්ත්වය එහෙම නැත්නම් පෙන්ඩිං වෙරිෆිකේෂන් තත්ත්වය තියෙන කියලා අහලා තිබ්බා. ඉතින් මම එතනදී පැහැදිලි කරා මෙයාලා මෙතනත් සඳහන් කරලා තියෙනවා මෙතනදී ටිකට් එකක් දාලා මේ දේවල් අහන්න එපා කියලා එයාලා සඳහන් කරලාම තියෙනවා. ඉතින් ඔයා ඒ වගේ වෙලාවකත් ගිහිල්ලා මේ වගේ ටිකට් එකක් දාලා අහන්න ගියොත් සමහර විට ඔයාගේ account එක සස්පෙන්ඩ් කරලම දාන්නත් පුළුවන්. රයිට්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි ගොඩක් අය මගෙන් මේ දවස් ටිකේ අහලා තිබ්බ දේවල්. ඉතින් ඊට අමතරව ගොඩ දෙනෙක් කියපු දෙයක් තමයි මගේ KYC එක පෙන්ඩිං තත්ත්වයේ තියෙනවා ඩොකියුමන්ට් අප්ලෝඩ් ඔක්කොමත් හරි. නමුත් මට මේ ටැක්ස් ෆෝම් එක ආයෙ ෆිල් කරන්න එනවනේ කියන එක. ඉතින් මේකට මට හරියටම ආන්සර් එකක් දෙන්න බෑ. මොකද මෙතනදී මටත් ටැක්ස් ෆෝම් එක ආයෙ එකපාරක් ෆිල් කරන්න ආවා KYC එක සබ්මිට් කරාට පස්සේ. ඉතින් සමහර විට ඔයාටත් එහෙම එන්න ඇති. එහෙම ආවොත් ප්‍රශ්නයක් නැහැ. ඔයා KYC එකේදී ඒ ඩොකියුමන්ට් එකේ දුන්න ඩීටේල් ටිකම දීලා ඔයා ආයෙම පාරක් ටැක්ස් ෆෝම් එක ෆිල් කරන්න. ඉතින් ටැක්ස් ෆෝම් එක ෆිල් කරන්න දන්නේ නැති කෙනෙක්ට පුළුවන් අපේ YouTube channel එකට යන්න. YouTube channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට W8BN ටැක්ස් ෆෝම් එක ෆිල් කරමු කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ෆිල් කරගන්න. ඉතින් මෙතනදී මම මේ වීඩියෝ එකේදී මාසෙකට කලින් ඔයාලට පැහැදිලි කරලා දුන්නා ඔයාලා මේ ටැක්ස් ෆෝම් එක ෆිල් කරද්දී ඔයාලා KYC කරන්න ආවොත් කරන්න බලාපොරොත්තු වෙන මේ ඩොකියුමන්ට් එකේ තියෙන විදිහටම ෆිල් කරන්න කියලා. ඉතින් ඒක කියලා හරියටම සති දෙකක් විතර ගියේ ඔයාලට බලා ගන්න පුළුවන් KYC එක ෆිල් කරන්න හැමෝටම ඇවිල්ලා තිබ්බා. ඉතින් අන්න ඒ වීඩියෝස් දෙක බලලාට KYC එක සහ ටැක්ස් ෆෝම් එක ෆිල් කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයාලා ගොඩක් මගෙන් අහලා තිබ්බා මේ account suspend වෙනවා. මගේ account එක suspend වුණා. KYC එකත් ඔක්කොම හරි. ඒ වුණාට මගේ account එක suspend වුණා. ටිකට් එකක් දාලා ඇහුවාම කියනවා multiple accounts කියලා. එහෙම නැත්නම් proxy VPN අහු වුණා කියලා. ඉතින් මෙතනදී මේවා වෙන්න හේතුව මොකද්ද? ඉතින් multiple account වල නම් මෙතනදී අවස්ථා කිහිපයක්ම තියෙනවා මේ multiple accounts අහු වෙන්න. ඇත්තටම ඔයා accounts දෙකක් run කරන කෙනෙක් නම් සමහර විට ඔයාගේ මොකක් හෝ අත්වැරදීමකින් ඔයාගේ කනෙක්ෂන්ස් මාරු වෙලා හරි එහෙම නැත්නම් සේම් කනෙක්ෂන් වලින් හරි ලොග් වුණොත් ඔයාව මල්ටිපල්ස් වලට අහු වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි පළවෙනිම කාරණාව. ඊළඟ කාරණාව තමයි මෙතනදී එයාලගේ පැත්තෙනුත් පොඩි ඉෂුව එකක් මම දකිනවා මල්ටිපල් accounts නැති මේන් account එකක් විතරක් තියෙන කෙනෙක්වත් මල්ටිපල් යූසර් කියලා මෙයාලා මෙතනදී ඩිලීට් කරගන්නවා. රයිට්? ඩිලීට් කරගෙන account එක සස්පෙන්ඩ් කරලා දානවා. ඉතින් මේකට නම් මට හරියටම හේතුවක් කියන්න බෑ. සමහර විට ඔයා යූස් කරන කනෙක්ෂන් එක වෙනත් ස්ප්‍රවුට් ගිග්ස් කරන කෙනෙක් යූස් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් හරහත් ඔයාගේ account එක සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. ඒ නැතත් අර මං කිව්ව ප්‍රශ්නේ තියෙනවා. හරියටම වැඩ කරන කෙනෙක්ට උනත් සමහර වෙලාවට මල්ටිපල් accounts කියලා penalty එහෙම එන අවස්ථා තියෙනවා. ඉතින් ඒක එයාලගේ පැත්තෙන් තියෙන system fail එකක්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එහෙම තත්යකට ඔයාට මුහුණ දෙන්න වුණොත් ඔයාට පළවෙනි පාර නම් මං කිව්ව විදිහට සස්පෙන්ඩ් එකක් හම්බෙන්නේ. ඔයාට පුළුවන් ටිකට් එකක් දාලා penalty එකක් ඇඩ් කරගෙන ඔයාගේ account එක රිවිව් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ account එක recovery කරගන්න. ඉතින් මෙතනදී මේ ඇඩ් වෙන penalty එක ගැන කිව්වොත් සාමාන්‍යයෙන් තප්පර 500ක් මෙන්න මෙතන task interval time එක විදිහට තප්පර 500ක් ඇඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ earn balance එකේ $5ක් හෝ $3ක් වගේ ආසන්න ගාණක් තිබ්බොත් ඒ ගාණ සම්පූර්ණයෙන් කපලා මේ තප්පර 500ත් එක්ක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මෙතන earn balance එක ඍණ ගාණකට ගෙනහිල්ලා. ඒ කියන්නේ ඍණ 5ක් වගේ අගයකට ගෙනහිල්ලා මේ තප්පර 500ත් එක්ක දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඍණ ගාණකට ගියොත් වෙන්නේ ඔයාට ඒ ඍණ ගාණ ආයෙම බිඳුව වෙනකන් ජොබ් කරලා තමයි ඊට පස්සේ ඔයා හොයන earnings ඔයාට ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1 බිඳුව විදිහට ඔයා මෙතන pending තියලා මේ success වෙන jobs වලට ඒ ඍණ ගාණ අඩු වෙනවා. අඩු වෙලා මේක බිඳුව වෙනවා. බිඳුව වුණාට පස්සේ තමයි
ඔයාට මෙතන හොයන බැලන්ස් එක මේකට ඇඩ් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පෙනල්ටි හම්බෙන්නේ. ඉතින් ඊට අමතරව මේ proxy VPN කතාව ගැන බැලුවොත් මෙතනදී network provider කෙනෙක් ඔයා හරියටම තෝරගද්දි ඔයාගේ මේ Sprout Geeks එකේ වැඩ කරන්න ඔයා SIM එකක් use කරනවා වෙන්න පුළුවන් නැත්නම් Wi-Fi use කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ගොඩක්ම මේ proxy VPN කතාව අහුවෙලා තිබ්බේ mobile data use කරන කට්ටියට. ඉතින් මෙන්න මේ mobile data use කරද්දී ඔයා select කරන package එක අනුව මෙන්න මේ proxy VPN කතාවට ඔයාලව add වෙනවා. ඊට අමතරව ඔයාලා මොනවා හරි VPN සර්විස් එකක් ඔයාගේ ලැප් එකේ හෝ ඩිවයිස් එකේ රන් කරනවා නම් ඒ VPN off කරලා තියන්න. ඔයාලා ඒ VPN on එකේ තියලා රන් කරන්නේ එතනදිත් ඔයාව proxy VPN වලට අහු වෙනවා. ඉතින් අර network provider කෙනෙක් ඔයා තෝරගද්දි සමහර packages තියෙනවා unlimited උනාට ඒ වගේ VPN කතන්දරයක් වගේ ඒක ගැන මම හරියටම දන්නේ නැහැ නිකන් proxy add වෙන scene එකක් තියෙනවා. ඉතින් ඒ දේවල් තියෙන්නේ නැති හොඳ package එකක් හොඳ network provider කෙනෙක් තෝරගන්න. ඉතින් ලංකාවේ ප්‍රධාන වශයෙන් ඉන්නේ Dialog, Mobitel ඊට අමතරව Airtel, Hutch. ඉතින් Hutch එකේ හැම ඔන්න ඔයගේ unlimited packages ගොඩක් තියෙනවා. ඒ වගේ සමහර වෙලාවට අපිට proxy VPN වදින්න තියෙන chance එක වැඩි. ඉතින් අන්න ඒ විදිහට ඔයාලා බලලා හොඳ secure connection එකක් තෝරගන්න. එහෙම ඔයාට ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න. ඉතින් ඔන්න ඔය දේවල් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඔයාලට දැන් මේකට ආන්සර් එකක් හම්බෙන්න ඇති. ඊළඟ කාරණාව තමයි ඔයාගේ account එක suspend වුණොත්, මගේ account එක suspend වුණොත් මට අලුතෙන්ම මේ device එකෙන් තව account එකක් හදන්න බැයිද කියන එක. ඉතින් මෙතනදී මේකට දෙන්න තියෙන ආන්සර් එක තමයි මෙතනදී යාලා කියන්නේ නම් ඔයාට හදන්න බෑ account එකක් suspend වෙනවා කියලා. නමුත් ඔයාට මෙතනදී කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා Wi-Fi එකක් නම් use කරන්නේ connection එක restart කරන්න. ඔයා mobile data use කරනවා නම් වෙන network එකකට මාරු වෙන්න. මාරු වෙලා ඔයාගේ mobile phone එක වගේ නම් සාමාන්‍යයෙන් airplane mode on කරලා විනාඩි 2-3ක් තියලා off කරාම IP එක මාරු වෙනවා කියනවා. මම ඒ ගැන නම් හරියටම දන්නේ. ඒ system එකට කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ වැඩ කරන්නේ ඔයාගේ detail මුකුත් නැති phone එකකින් නම් ඔයාට පුළුවන් phone එක reset කරලා දාන්න. reset කරලා ආයෙම අලුත් Gmail එකකින් account එක හදලා වැඩ කරගෙන යන්න. ඔයා laptop එකක් වගේ use කරනවා නම් ඔයාට පුළුවන් ඔයා කලින් වැඩ කරපු browser එක නැතුව වෙන browser එකකින් වැඩ කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය method වලට අලුතෙන් account එකක් හදන්න පුළුවන්. නමුත් මේවා කොච්චර කාලයක් ආරක්ෂිතව දියේද කියන එක මට හරියටම කියන්න බෑ. ඔයාගේ account එක suspend වුණා නම් ඊළඟ account එකටත් ඒ device එකෙන්ම නම් ඔයා log වෙන්නේ. ඒක track වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. සමහර විට track නොවෙන්නත් පුළුවන්. ඒක ඉතින් එක එකනාගේ luck එක අනුව depend වෙන දෙයක් කියලාත් කියන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් අර කියපු ක්‍රම ටිකට ඔයාට පුළුවන් අලුත් account එකක් හදන්න. එතන තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මම කලින් account එකේ මගේ detail දීලා KYC කරා. එතකොට මං අලුත් account එකටත් මගේ detailම දීලා KYC කරන්නද? ඉතින් මෙතනදී මට දෙන්න තියෙන answer එක තමයි ඔයා එහෙම KYC කරන්න එපා. ඔයාගේ ගෙදර කාගේ හරි නමට ඒ කෙනෙක්ට ගැලපෙන විදිහට ඔයා account එක හදලා එයාලගේ detail දීලා KYC එක කරන්න. මොකද එහෙම වුණොත් ඔයාගේ account එක track වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. ඉතින් ඊළඟට ඔයාලා මගෙන් අහලා තිබ්බ දේ තමයි එකම ගෙදර ඉන්න දෙතුන් දෙනෙක්ට වෙනම කනෙක්ෂන් වෙනම ඩිවයිස් තියාගෙන වෙනම KYC කරලා වැඩ කරන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම මෙතනදී මට හරියටම ක්ලියර් ආන්සර් එකක් දෙන්න බෑ. මොකද මෙයාලා ඒක කොයි විදිහට චෙක් කරනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මෙතනදී ඔයාට එහෙම පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න කෙනෙක්ගේ, ඒ කියන්නේ දැන් ඔයා කියලා හිතන්නකෝ, ඔයාට පුළුවන් ඔයාගේ name එකකින් verify එක කරලා ඒ ටික කරලා වැඩ කරගෙන යන්න. තව account එකක් ඔයා වෙන device එකකින් run කරනවා නම් ඒකටත් ගෙදර කෙනෙක්ගෙම detail දෙන්න එපා කියන එක මම recommend කරන්නේ. ඒකට හේතුව address එහෙම එක හින්දා සමහර වෙලාවට අහු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාට පුළුවන් නම් ඔයාගේ යාළුවෙක්ගේ හරි එහෙම නැත්නම් නෑදෑ කෙනෙක්ගේ හරි අන්න ඒ කෙනෙක්ගේ detail දීලා මෙතන KYC එක කරලා account එක run කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ගොඩක් අය මගෙන් අහලා තිබ්බේ. ඊට අමතරව අන්තිමට අපි කතා කරොත් මෙතනදී මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ මෙන්න මේ term success rate එක ගැන. ඉතින් මෙන්න මේ term success rate එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දැන් උඩ වැටෙන link එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ term success rate එක අඩු වෙන ස්පීඩ් එක අඩු කරගන්නේ කොහොමද කියලා ඉතින් සමහර අය කියලා තිබ්බා. මගේ account එකේ jobs 10යි කරන්න පුළුවන් 175ට වඩා අඩු වුණා. අඩු වෙලා මට දැන්
ටාස්ක් කරන්න බෑ, ටාස්ක් සබ්මිට් කරන්න බෑ කියලා. ඉතින් මෙතනදී මෙහෙම මේ ටෙම් සක්සස් රේට් එක කියන්නේ අන්තිම දවස් 50 ඇතුළත ඔයා කොච්චර ජොබ්ස් කරලා තියනවද කියන එක මත හැදෙන දෙයක්. එතකොට මේ ටෙම් සක්සස් රේට් එකේදී අපිට කරන්න තියෙන්නේ මේක අඩු වෙන ස්පීඩ් එක. කියන්නේ මේක 100 තියෙන 100 ඉඳන් 75ට අඩු වෙනවා. ඒ අඩු වෙන ස්පීඩ් එක අඩු කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ එදිනදා පුළුවන් තරම් දවස් 50ක් ඇතුලේ ටාස්ක් කරන එක. ඉතින් මෙතනදී මේ ටාස්ක් කරන එක වැඩි කරන්න මුල්ම ලෙවල් වල ඉන්නට ටිකක් අමාරුයි. නමුත් කරන්න පුළුවන් චුට්ටක් අමාරුයි. ඔයා ඒක මැනේජ් කරගෙන තමයි කරන්න ඕනේ. ඉතින් මෙතනදී මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක නම් සාමාන්‍යයෙන් ඔයාට මෙතනදී YouTube ටාස්ක් නේ වැඩිපුර කරන්නේ. එහෙම කරද්දී අපිට ඉන්නවා එම්ප්ලොයර්ස්ලා සාමාන්‍යයෙන් 4 දෙනෙක් වගේ. රයිට්? ෂයිගයිවයි, ග්‍රෝත්පත්න, YT මනිය ඊට අමතරව මොබයිල් ෆෝන් එකේ ටාස්ක් විතරක් දාන ඉන්නවා ජිහෝන්. රයිට්? ඔන්න ඔය කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාට මෙතනදී YouTube ටාස්ක් කරනවා නම් සාමාන්‍යයෙන් මුලින්ම පටන් ගන්න කෙනෙක් දවස් 7කින් රේට් එක හම් වෙන YouTube ටාස්ක් 4ක් 5ක් වගේ කරන්න. ඊට පස්සේ ෂයිගයි වගේ මම කලිනුත් කියලා තියෙනවා. එයාගේ සතිය දවස් 5 කරොත් සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත වගේ අපිට රේට් එක හම් වෙනවා. වීකෙන්ඩ් වල ඒවා තමයි සවුදට යන්නේ. නමුත් අර දවස් ටිකේ කරන ඒවා පහෝදා වෙද්දී අපිට රේට් එක හම් වෙනවා. උපරිම දවස් 2ක් 3ක් වගේ තමයි යන්නේ. ඔයා අර විදිහට දවස් 7 ටාස්ක් 3-4ක් කරලා ෂයිගයි වගේ ටාස්ක් ඉතුරු දවසේ පුළුවන් තරම් කරන්න බලන්න. එතනදිත් ඔයා මෙන්න මේ රේට් එක චුට්ටක් බල කරන්න. පළවෙනි දවසේ නම් ඔයා මේකට 90ට විතර බහිනකන් ටාස්ක් කරන්න. ඊළඟ දවසේ ඔයා ආයෙත් දවස් 7කින් හම්බෙන YouTube ටාස්ක් 2-3ක් කරන්න. ඒකල 80ට විතර බහිනකන් ඉතුරු ටිකේම ෂයිගයි වගේ ටාස්ක් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් SEO ටාස්ක් කරන්න. ඒවත් 1 day වලින් අපිට රිවිව් එක හම්බෙනවා. ඊට අමතරව ඔයාට තව 1 day වලින් රිවිව් හම්බ වෙන එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා YouTube එකේ 0.04ක පේ අවුට් එකක් දෙන. ඉතින් එයාගේ ටාස්කුත් ඔයාට කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට දෙවෙනි දවසේ 80ට විතර බහිනකම් කරන්න. තුන්වෙනි දවසේ ටාස්ක් කරන්න යද්දී ඔයාගේ රේට් එක 80 වෙනන් දිනේ ඔයා කරන්න ඕනේ ෂයිගයි වගේ හරි අර 0.04 ජොබ්ස් ටික හරි. ඔය දෙකෙන් එකක් තමයි ඔයා කරන්න ඕන. මොකද අපි දවස් 2කට කලින් කරපු ෂයිගයි වගේ ටාස්ක් ටික රිවිව් වුණොත් තමයි අපිට ආයේ YT දවස් 7 ඒවා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මැනේජ් කරගෙන ඔයා දවස් 50ක් කරොත් ඔයාගේ මෙන්න මේ රේට් එක අඩු වෙන ස්පීඩ් එක අඩු වෙනවා. රයිට්? ඔයාට දැන් මම මෙතන පෙන්නන්නම් මගේ ටාස්ක් 52ක් පෙන්ඩින් තියෙනවා. නමුත් 95යි රේට් එක මෙන්න මේ විදිහට දැන් තියෙන්නේ. ඉතින් මේක මාර හිමියට තමයි අඩු වෙන්නේ ඔයා ජොබ් කරන විදිහ අනුව. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන්ම මට ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. එහෙනම් ඉතින් වීඩියෝ එක අදට මම මෙතනින් ඉවර කරන්න. ගොඩක් කට්ටියට තිබ්බ ප්‍රශ්න ගොඩක් විසඳෙන්න ඇති කියලා හිතනවා මම මේ වීඩියෝ එකේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මං ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.